දකුණු ගාසා තීරයේ ටෆාහි ටෙල් සුල්තාන් අසල්වැසි ප්‍රදේශයේ පදිංචි පලස්තීනුවන්ට වහාම එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායල් හමුදාව අනතුරු ඇගවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. ඊශ්‍රායල් හමුදාවේ අරාබි භාෂා ප්‍රකාශක කර්නල් අවේචි අඩ්රේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඉවත්වීමේ නියෝගය ගැන දැනුම් දෙමින් සඳහන් කර සිටියේ ඊශ්‍රායල් හමුදාව එම කලාපයේ මෙහෙයුම් සිදු කරන විට භයානක සටන් කලාපයක් ලෙස සලකනු ලැබේ යනුවෙන්. ගාසා වැසියන්ට දකුණු තීරයේ වෙරළ තීරයේ අල්මවාසි ප්‍රදේශයේ දෙසට ගුෂ් කතීෆ් මාර්ගය හරහා වහාම පයින් ගමන් කරන ලෙස උපදෙස් නිකුත් කර ඇති අතර වාහනවල ගමන් කිරීම සපුරා තහනම් බවටද ඊශ්‍රායල් හමුදාව දැනුම් දී සිටියා. ටෙල් සුල්තාන් රැඳී සිටීම හෝ වෙනත් මාර්ග ඔස්සේ ගමන් කිරීම ඔබේ ජීවිතය සහ ඔබේ පවුල්වල සමාජිකයින්ගේ ජීවිත අවධානමට ලක් කරනවා යනුවෙන්ද ඊශ්‍රායල් අනතුරුවංග වා තිබෙනවා. මේ අතරතුර ගාසා තීරයේ බෙයිට් හැනුන්හි ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ බව ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව නිවේදනය කර සිටියා. එම මෙහෙයුම් හමාස් යටිතල පහසුකම් විනාශ කිරීම සහ දේශ සීමාව ආසන්නයේ ස්වාරක්ෂක කලාපයක් පුළුල් කිරීම අරමුණු කරගත් බව ඊශ්‍රායල් හමුදාව පවසනවා. මෙහෙයුම් අතරතුර ඊශ්‍රායල් ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා ප්‍රදේශයේ හමාස් ඉලක්ක කීපයකට පහර දී තිබෙනවා.